නෑ අපිට මුං කියන දේ දෙරෙන්නෙත් නෑ. හොඳ වැඩේ ගැත්තක් ගහව ගැත්තනේ. කොයින් ඉවරයි බං. කවුද ගැහුවේ? ඔයානේ ගැහුවේ? මම නෙවෙයි ගෙව්වේ අර පෙරේරා කියලා මොකෙද දෙකේ ගෙව්වේ. ආවුද ගැහුවේ? මට හොයාගන්න බැරුව. දැන් අඩක් නෑ 3x එකේ වැදුනා ඒක. කවුරුත් නෑ ගියා අර මේ මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් නෙමෙයි ගැහුවේ ඇවිල්ලා. කොහොමද බං අයල්ල අපිට උනත් ගහන්නේ අපි දන්නුන් නෙමෙයි ගහන්නේ බං. අපි සෙල්ලම් කර 10 සෙල්ලම් කරන අඩුයි. ඔව්. දැන් මේ මට නම් ගහන්න ඇවිල්ලා මේ හාමුදුරුවොත් එක්ක ඇරියස් තියෙනවා ගහන්නේ. මං කාත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ. හාමුදුරුවොත් එක්ක සෙල්ලම් කරන්නේ. මගෙත් එක්ක විතරයි. මම මැච් ගහනවා. මගෙත් එක්ක ගේම් සෙල්ලම් කරනවා. රට ඉඳලා නැහැ අනිත් සෙල්ලම් කරනවා. අනේ අපි දන්නේ නැහැ උත් කියන්නේ. මොනවාද ඉතින් කියන්නේ? උන්ට හෙලෝ කියලා කිව්වා. ජනපන්තියක් දාලා කෝණ ගැන කියන්නේ. නීහෝ කියලා කිව්වා අලුත් උන්ට. හෙලෝ කියලා කිව්වා. මෙරා නු කොළඹ ඉඳන් නුවරට පැය කීයක් යනවද යන්න? පැය අඩුම පැය දෙකමාරයි. බොඩු අත්තෝ. අපි අර මල්ලි කෙනෙක් ඉන්නවා එයාට යනවා පැය 12 14ක්. අනේ දෙයියනේ කානවා කියන එක හොඳම. මෙහෙමනේ අපි අඳුර සර්විස් සෙන්ටර් දිනවනේ එක තැනකින් එන්ජින් ඔයිල් මාරු කරාම හරියන්නේ නැහැ වගේ හිතෙනවා. අනේ අම්මේ. ඒ එන්ජින් ඔයිල් එක හරියන්නේ නැහැ. ඒක කියනවා නෑ ඒක හරියන්නේ නැහැ මේක දාන්න ඕනේ කියනවා. ටයර් කඩේ ගාව හෝටලයක් ගාවදී පැච් එකක් යනවා. නෑ ඒ මොකද දන්නවද? නයිට්‍රජන් ගහලා දීදී නෝමල් ගහලා. ඉතින් ආයේ ඔක්කොම පුළුවන් යවන්න දෙපේ. දැන් මුන් දෙන්න නෑනේ. දැන් මුන් දෙන්නට මන් දැන් අමතනවා දැන් කොල්ල මුන් දෙන්න නෑනේ කොහොම මාත් එක ආපු දෙන්න. අනේ දෙයියනේ. එයා පොටේ ෆුල්. ඇත්ත. මම ඊයේ පෙරේදදී වරදින්ද. ඔක්කොම ෆුල්. ලංකාවට යනවද එනවද? ලංකාවේ මේ ස්ක්‍රීන් මම මුන්ට කිව්වා උඩින් වරෙන් කියලා මුන් මෙතන නතර වෙලා මුන් ගියා ආච්චිට ගොඩක් ආදරේ එපන් ගිහින් එන්නම් ඈ හරි මම විතර කරලා චයිනීස් අඩ දිනෙක උන්ට හොඳට භාෂා පුළුවන් අවුරුදු 10 කට අම්මට පිළි හොඳට කතා කරන ඉංග්‍රීසි දැන් අපේතර දූලත දෙතුන් දෙනා මාමත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරේ සුද්දාටවත් එච්චර ඉංග්‍රීසි මුකුත් කියන්නේ. යානි හරි කියන්නේ මුකුත් සරයි. මේ කතාරද මටත් ඉංග්‍රීසි අවද කරනවා කියන්නකෝ. මටත් ඉංග්‍රීසිලානේ පොවේ විලාන නෝදලා යන්නේ අද. අපි අවුරුදු මේක ඇවිල්ලා මේ ඔකද දැන් මම ටුවර් එක ඉවර කරලා ඉතල අපේ කම්පැනි එකේ ඊට පස්සේ දැන් මේ හයිරුප් එකක් ඕන කියලා හදිස්සියේ ඩ්‍රොප් එකක් තියෙනවා දාන්න පුළුවන් කියලා වුණා. බෑග් යන්න බෑනේ අපේ හංගු කොහෙටද? අල්ල පොතරනේ. හලාවතට. අයියෝ. අල්ල පොතර නැන්දි. මාල්ලගේ ට්‍රිප් එකක් යන්න ඉන්නේ. අපි වැඩි කියන්නේ අපි මේ දැන්න සර්විස් සෙන්ටර් ඔක්කොම වහලා. ඉක්කඩෝ යන්නේ. හික්කඩු යයි ඕඩ්ඩින් කොහොමද අර හැබැයි එක්කන. මොකක්? අම්මෝ මේන් කිව්වා. අම්මෝ එපා. හරි දෙයියනේ. උදෑසනක් ඒවා මාපේ වීරා ලෝලිච් ලෝතුනි ඉතෝතෙනි ඔන්න අද ශ්‍රී ලාංකික අපිට ඉතාමත් වැදගත් තරගයක් පැවැත්වෙනවා ඉංගලන්ත කණ්ඩායම සමග. ඒ තතුව මේ බලන්න. අම්මෝ. හරි මාදරේ දන්නේ අපි සූර ගියොන්ට. දෙන්නයි ඉන්නේ. නෑ මේක මචං මේක පහක් කියනවා දැන් දැන් මේ 8 දෙනා ඉවර කරා විතරයි. බලංග වාහනේ මේ. ආකි ඇවිල්ලා වතුර කොනකුත් දාගෙන. බෝකෝ. රටේ ගිහිල්ලා ඉట్లా.
ඒක නම් මරු. ඒක නම් මරු. පැත්තට ඔරෝගෙන ඉල්ලෝ. මේ ආවුරුව දැක්කේ නැහැ තොප්පිය වෙතකද. මං දැක්කා. මට බලන් හිටියේ. මට තේරෙනවා. ඔන්න මෙම්බර් වල 15ක් ගියේ ඈ. ඇතිනේ දවසට දෙයක් ඇතිනේ. ඇත්ත කන්ග්‍රැචුලේෂන්. thank you අනේ. පපතනවා වාට ආයිෂු බබා, ලස්සන චීන ගෑන් ළමෙක් බඳින්න වාසනාව ලැබේවා. අපේ හඳුනනට එසේම වේවා. කියලා ප්‍රාර්ථනා කරනවා. නෑ එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ මම. කියන්න බෝ. ආසෙයිතේ. කරන් කියන්නා කෙසේ කිව්වත් අසන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුනේ අපේ හඳුරුව කියලා අර කොටිය හඳුරුව දේශනා කළා දිනවා. අම්මර කියන්නේ අපට. කෙනේ මට වෙන්නේ. ආයෙත් නිත කරින්න. අපේ හඳුරුව ෆෝන් එකක් නැද්ද අපේ හඳුරුව මේ ගන්න කරද අපේ හඳුරුව ගෙවන්න සල්ලි නෑ අපේ හඳුරුව කැරණි තනක් තියෙනවානේ. අපේ හඳුරුව හඳුරුනේ ඇපල් නෙමෙයිනේ. ඇපල් නෙමෙයි අපේ හඳුරුවනේ මම දැන් තියෙන ඇපල් එකක් ඇපල් නෙමෙයි දැන් ඕනේ මේ අන්නස් එකක් දුබායිල තියෙනවා අන්නාසි එකක් මේ දවස්වල. හැවිනේ නා. මොබයිල් නෑ, ගෙඩියක් ඒ- ආවුදරනේ. ඒ වචනේ කියනොත් මෙහෙමයි සතුවා හැමිනේෂන් හැවිනේ. ආෂු අපේ ළමයි ටික හරි තැම්පත් මෙච්චරලා දින පාට්ට කුණු අරප ඔක්කොම කියලා. මේ ආයිෂු අර අහිංසක මාමට බැනලා ආවුරුනේ. ඔය අපේ හැමදාම පේන්නද ආෂු ඇවිල්ලා ඉන්න හොර ගොඩෙක් වගේ. ඔළුදාර තත්ත්ව බලමු. Itu aja, masih pelatih no tuh aja marno. අම්මට කවුරුත් නැහැ මේ. එමිලේ නිලු ෂයිතයි. සතුවා මේ report වලදී දන්නේ මේ මාත් මචන් දැන් මේ කොණ්ඩේ තට්ටේ ගාලා පැත්තට පිරලා පච්චක් ගන්න අනේ මේ අපි කියන රිපෝට් අදින්නේ අර සංසාරයේ ලයිව් එකේ වල තමයි රිපෝට් වදින්නේ. තට්ටේ ගන්න පච්චක් ගන්න. නෑ කොණ්ඩේ තට්ටේ ගාලා කොණ්ඩේ පැත්තට පිරලා පච්චක් ගන්න හොඳයි ඒකත් මරු. කොහෙට ෂාන් ආවුරුව පාත් කරා මොනවාද කියන්න කියන්න කියලා කල්පනා. ඒ ඔර්ගය අනේ දෙවියනේ මට උණු වියෝය. ආයි ගන්න නෑ මවුල්ද ආයි උඩට ගන්න නෑ මවුල් ඒ ආදරේ පැලේ පැදලා ඔළුව අරගෙන වියෝය. අම්මෝ මේ ඊට ඇත්තටම බිහිවි දන්නේ නැහැ නේ හාමුදුරනේ දවල් කොළඹ පැත්තේ. ඔය යන්නේ කොයි පැත්තද? මෙහෙමයි. සාහනේ 12න් පස්සේ තමයි ලංකිට ගියාට නැචිවිටි උදාහරණේ මේ 12න් පස්සේ බිසි වෙනවා. කොහොමද හාමුදුරනේ මෙහෙන් එද්දී මෙයා කොහොමත් හෙට බිසි වෙනවා. මෙයා මේවන්න කොළඹ අපිටත් තේරුණා දැන් නයිට්‍රජන් මාරු කරලා ආයි ගහන්න ඕනේ කියලා නෝමල් හුලා නෑ. නැද්ද ආෂු අනිත් ලයිව් එකේ කිව්ව නේද ඒක?